ඔයා කොහොමද දන්නේ ආච්චිම කිව්වා කියලා? ඇයි මම මල පෙරේ තියන්නේ. මට ඩිවර්ස් තියෙනවා. එන්නකෝ. බය දෙන්න එපා. මම බොරු කිව්වේ. මම මල පෙරේ තියන්නේ නෙමෙයි. ඔය ගුණවතී ඕක හැමතැනම කියනවා. බය වෙලාද ඉන්නේ? නෑ, බය නෑ. හොඳ ළමයා. ගන්න. මං ගියාට පස්සේ කියවන්න. මං ඉන්නේ අන්න අතන. කාත් එක්ක දැනට තනියම. ඒ කියන්නේ ඔය ආවොත් තනියම නෙමෙයිනේ. මං ගෙන්න. cheerio. එන්න එපා උඩට. ඔය ඉලන්දාරි කන්දේ දාපු සෙල්ලම් දැන් බෑ. ඒ කාලෙත් මට බොරුව කරේ. ඔබ මගේ පස්සෙනුත් ආවා. අර එල්සගේ පස්සෙනුත් ගියා. කරුණාගේ පස්සෙනුත් ගියා. අන්තිමේදී විමලව බැන්දා. ඒ බැඳලා ඉතින් තමරගේ පස්සෙනුත් ගියා. ඔබ ගිය නැත්තේ අර කළුදෑවි ගුණවතීගේ පස්සෙන් විතරයි. මම මගේ ඇස් දෙකෙන් දැක්කේ මලට පස්සේ. අනේ බං. නාකි වැඩකව ළමිස්සිය පස්සේ ගිහිල්ලා මැරිලා ඇවිල්ලා අපිට මෙතන ඉන්න නෑනේ. නාකි විසේ පලෙන් යන්න මෙතනින්. આવුත් එම පයි ගාන හොඳේ. තේරුම් ගනින්කෝ බල්සපියෝ. නොතේරුම් ගන්නද? මම කොච්චර දුක් වුණාද හොරගල පල්ලේ වැටිලා මලා කියලා දැනගත්තම අයියනේ මාව පන්නන්න එපා බං. පන්නන්න එපා. මට උඹ ඔහොම දැක්කම ඇඟ හිරි වැටිලා යනවා සොපියෝ. පලේ යන්න. මේ අහපන් අපි කොයි වෙලේද දන්නේ නෑ. ආයි කොහේ හරි උපදිනවා. ඊට කලින් එකපාරක් මට උඹ තුරුල් කරගන්න දීපන් මගේ දෙයියෝ. තුරුල් කරගන්න? පණ ගන්න මෙතන. ආනේ සිය ගාය. අනිවාර්ය ආච්චිනු. සොෆිමි මම යනවා. ආවදින්. ඔයා මෙතන දිගා වෙලා ඉන්න. බෑ. ඔයාගේ ආච්චිට මෙච්චර දුර පේන්නේ නෑ. හරිදෝ මම ඔබට කිව්වේ මේකේ මල පෙරේතෙක් කියලා විතරනේ. ඕකේ නාකිච්චියේ. ඕකේ මාගේ වයස. 1947 ඉපදලා 71 බැරරට ඕකේ කෙල්ලෙක් නෙමෙයි. මං ඉපදුනේ 47. ඇටෙන් පොත්තෙන් එළියට ආපු කොල්ලෙකුට ගමේ ඉන්න ලැබුණේ නැහැ. ඕකිට වැඩ වැරදිලා ඒ කාලේ කන්දකින් පැනලා මලේ එහෙව් එකි. ගමේ අන්නාසි ගැටයකට තියෙන්න දුන්නේ නැහැ. ඒක දියුල් ගෙඩියකට පහෙන්න දුන්නේ නැහැ. තරිඳුවෝ උඹ ඔය දැපනේ දා ගන්න දැන් උඹ ආච්චි අම්මගේ වයසේ ආච්චි කෙනෙක්. සොපියෝ උඹ මදන විශේෂයට මගේ කොල්ලපලි නෑ. ඒක දැනගනි. අම්බ මලෙන් උපන් පත්තිනි අම්මා කියලා නේ හිතාගෙන ඉන්නේ. අනේ මේ ඔබ නිල් කටුරුඩු මලෙන් ඉපදුනේ. බැනලා වෙන පලයන් කළුදේවි යන්න. මෙහෙ ඇති තල්ලුනේ. ඌ නැත්තම් ආවම කියපන් මං ඇවිල්ලා බැනලා ගියා කියලා. ඒක තාත්තා දෙන්න. අතසුරු ඊට පස්සේ. එහෙම කිව්වම ලස්සනයි. ඔව්. එහෙනම් එහෙම කියන්න. ගුණවතී මොකෝ පන්සලක් නරක නෑ නේද? මොනවා කරන්නද? නෑ ගුණවතී නම් පව් කරන්නේ නෑ. ඒ වුණාට මොනුපුරාට නම් ගුණවතීගේ ගුණ ගෑවිලාවත් නෑ පවටමයි බං. ආනර ගෑනීට රැවටිලා ගහක් උඩ ඉන්නවා දැක්කා.